එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඕවර්තින්කින් කියන්නේ මොකක්ද කියලා. ඒක අපිට බලපාන විදිහ, අපේ ජීවිතෙන් ඒක සදහටම අයින් කරගන්න විදිහ, ඒ වගේම ඕවර්තින්කින් නැති සුන්දර ජීවිතයක් ගත කරන්න කොහොමද කියන එක අද අපි කතා කරනවා. එහෙනම් යන් අපි අපේ වීඩියෝ එකට. අපි මුලින්ම කතා කරමු ඕවර්තින්කින් කියන්නේ මොකක්ද කියලා. ඕවර්තින්කින් කියලා කියන්නේ මොකක් හරි සිද්ධියක්, අදහසක්, මොකක් හරි ගැටලුවක් ගැන ඕනවටත් වඩා ඒක නැවත නැවත මතක් කරමින් ඒක ගැනම අපි දුක් වෙන එක. ඒක තමයි ඕවර්තින්කින් කියලා කියන්නේ. ඒකෙන් අපිට ගොඩක් ලොකු වේදනාවක් ලැබෙනවා. ඒ වගේම මානසිකව පීඩා විඳිනවා. අපිට මේ ඕවර්තින්කින් කියන දේ ජීවිතයට බලපාන්නේ කොහොමද කියලා අපි බලමු. අපිට අපේ එදිනෙදා වැඩ කරගන්නවත් අපිට ශක්තියක්, මානසික නිදහසක් මේ ඕවර්තින්කින් නිසා ලැබෙන්නේ නැහැ. අපිට මේ ඕවර්තින්කින් නිසා ජීවිතේ ගොඩාක් කඩාවැටීම් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අපි මේ ඕවර්තින්කින් කියන දේ අපේ ජීවිතෙන් සදාටම අයින් කරගත්තොත් ලස්සන සුන්දර ජීවිතයක් අපිට ගත කරන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්නේ අපි කොහොමද මේ ඕවර්තින්කින් කියන දේ අපේ ජීවිතයෙන් අයින් කරලා ලස්සන සුන්දර මානසික නිදහසෙන් පිරි ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපිට කරන්න පුළුවන් පළවෙනි කාරණාව ගැන අපි කතා කරමු. ඒක තමයි අපිට පුළුවන් අපේ සිතුවිලි නිදහස් කරගන්න. ඒ සිතුවිලි නිදහස් කරගන්න එකෙන් අපිට පුංචිම හරි සහනයක් ලැබෙනවා. ඕවර්තින්කින් කියන්නේ සිතුවිලි ගොනුවක්. ඒ සිතුවිලි ගොනුව අපි කොලයක ලියලා ඒක නිදහස් කරගත්තොත් අපිට ඒක පුදුම නිදහසක්. අපිට ඒ දෙයට පාවිච්චි කරන්න පුළුවන් ජර්නලින් කියන දේ. ජර්නලින් කියන එකෙන් අපේ සිතුවිලි මුදා හරින්න ඕනේ ධනාත්මක විදිහට. ඒ ධනාත්මක විදිහට අපි අපේ සිතුවිලි මුදා හරන එකෙන් අපේ සිතට එන ඍණාත්මක සිතුවිලි අපිට මග හරව ගන්න පුළුවන්. ධනාත්මක සිතුවිලි වලින් අපේ ජීවිතය ලස්සන කරගත්තාම ඕවර්තින්කින් කියන දේ අපේ ජීවිතේ සදාටම අයින් කරගන්න පුළුවන්. දෙවැනි කාරණාව තමයි self love. අපි අපිට ආදරය කරන්න පටන් ගත්තාම මේ ඕවර්තින්කින් කියන දේ හරි ලේසියෙන් මග අරව ගන්න පුළුවන්. මොකද අපි අපිට ආදරය කරන්න පටන් ගත්තාම සිතුවිල්ලකින්වත් අපි අපිව රිද්ද ගන්නෙ නැහැ. ඉතින් ඔයත් අද ඉඳන් ඔයාට ආදරය කරන්න පටන් ගන්න. කිසිම දෙයකට දුක් වෙන්න එපා. ඔයා ගොඩක් වාසනාවන්ත ළමෙක්. ඉතින් ඒකෙන්ද ඔයාව ආදරයෙන් බලාගන්න. ඔයාව ලස්සනට තියන්න. ඔයාව සතුටින් තියන්න. ඒකෙන් ඔයාගේ ජීවිතේ තවත් ලස්සන වෙයි. තුන්වෙනි කාරණාව තමයි අපි වර්තමාන මොහොතට අවධානය දෙන එක. අපි වර්තමාන මොහොතට අවධානය දෙන එකෙන් අපේ අතීතය, අපේ අනාගතය ගැන සිතලා අපි දුක් වෙන එක අපිට මග අරව ගන්න පුළුවන්. අපි කොයිම මොහොතකවත් අතීතයටත් වර්තමානයටවත් අනාගතයටවත් අපේ සිතුවිලි ගොනු කරගන්න හොඳ නැහැ. අපි හැම මොහොතකම නිදහස් මනසකින් මේ ජීවිතය ගත කරනවා නම් අපිට ඕවර්තින්කින් කියන දේ අපේ ජීවිතයෙන් අමතකම කරලා දාන්න පුළුවන්. අතීතය ගැනවත් අනාගතය ගැනවත් සිතන එකෙන් අපිට අපේ ජීවිතේ වෙනස් කරන්න බෑ. අපිට පුළුවන් අපේ වර්තමානයේ හරි විදියට ජීවිතේ විඳලා ලස්සන කරගන්න. ඉතින් මං අද ඔයාලට දුන්නු මේ කාරණා වලින් ඔයාලගේ ජීවිතේ පීඩාවක් වුණු ඒ ඕවර්තින්කින් කියන දේ මඟ අරගෙන ලස්සන සුන්දර ජීවිතයක් ගත කරන්න. මොකද මේ මනුස්ස ජීවිතේ අපිට ලැබිලා තියෙන මේ කෙටි කාලේ අපි මොකටද නිකන් මුළු දේවල් ගැන හිතලා දුක් විඳින්නේ. ඒකින්ද අපි මේ ගෙවන හැම තප්පරයකටම ස්තුතිවන්ත වෙලා අපිට ලැබෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙලා අපි මේ ජීවිතේ ගත කරන්න පුරුදු වෙමු. මේ වීඩියෝ එක බලපු ඔයා ගොඩාක් වාසනාවන්ත කෙනෙක් කියලා මට දැනෙනවා. මොකද අද ඉඳන් ඔයාගේ ජීවිතේ ගොඩාක් සුන්දර වෙයි. මේ වීඩියෝ එක බලපු ඔයාට ගොඩාක් ස්තුතියි. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් මම ආයෙමත් ඔයාලා ගාවට එන්නම්. එහෙනම් මං අදට ගිහින් එන්නම්. බයි.